Hello friends, welcome to Alligator Security channel. ඔන්න ඉතින් ආදාරම් වල තියෙන ගරීනා Free Fire. ඕකේ මචං අද මම ප්ලේ කරන්න යන්නේ BR එකයි CS එකයි ඒ Battle Royale එකයි Clash Squad එකයි. ඕකේ මචං වැඩි කතා නැතුව ගේම් එකට බලමු. ඉස්සරව මචං මම ගහන්න යන්නේ BR එක. ඒකනේ මචං ටික වෙලා යන එක. ඒකයි මේ තාම තියෙන්නේ මචං Lost Pressure කියන අප්ඩේට් එක. ලේන් එක පොඩ ෂිප් එකක් වගේ වෙලා තියෙන්නේ. ඔයාලට පේනවනේ ඉතින්. ඕකේ මචං අපිත් අර මැද හරියට ගිහිල්ලා බෑමු. නැත්තම් මචං සේෆ් සෝන් එකෙන් කර දෙන්න ඕන ආයින්ට බැස්සොත්. මේ හරිය සෙටල්. ඔඩ සිරාටම මං ටීවී ටව එකක් තියෙන තැනට උඩ වහින්නේ. මේ ප්ලේස් එක පොඩ්ඩක් ફોකස් වෙලා පේනවා. ඒකනේ මචං කියන්න අමතක වුණානේ. අද මම මචං මේ ගේම් එකට බහලා තියෙන්නේ එක් විශේෂ හේතුවක් ඇතුව. ඒ හේතුව තමයි මචං කවුරු හරි අපේ මේ සුදුම සුදු මල්ලියාට කියලා තියෙනවා උඹ එහෙන කළුයි යකෝ කියලා. ඔය පට්ටවල් පචේ කියප එක පරලෝකගත කරන් තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. උගේ ජීවිත ගමන මෙතනින් කෙලවර වෙනවා. මට අහුනොත් නම් උට බේරිල්ලක් ඇත්තෙම නෑ. ඒකයි ඉස්සරව මචං ගන් ටිකක් එකතු කරගන්න ඕන. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. අරුව තියා මොන බල්ලෙක්වත් මරන්න වෙන්නේ. වගේ මචං කවුරු හරි අර පැත්තේ ඉන්නවා කියලා වෙන්න නම් අපි ඔය චකබුම් කරමු. අන්න ඉන්නවා මචං. ඇන්න නේද? අයියෝ දුවන්නේ ඔහම ඉන්න. ඌ මට බය දුවනවා. එන බයකුල් එපා. ඌ දන්නා උට මාව කිල් කරන්න බෑ කියලා. ඒකයි ඌ දිව්වේ. වර වෙන්න නෑනේ. අර ඌ නෑ කියහන්කෝ. කමන්නේ අර පැත්තේ තව එකෙක් ඉන්නා. අරුග වෙරනම් අපි ඌ හරි චකබුම් කරමු. කොහොම හරි මචං බූයා කරන්න නම් මුන්ව චකබුම් කරන්න වෙනවා. කොහොම ගහන්න එපා ඕයි. ඉඳන් මාත්තුමට ගහනකම්. චකබුම්. මං හිතන්නේ මචං උට හෙඩ් ෂොට් එකක් වැදුනා. ඔඩ තවම එකක් හරි තියනවා කියහන්කෝ. අර යන්නේ චීස් පුතා. ඌත් පැන්නා. උන් දන්න මාත් එක්ක හැපුණත් මැරනාම තමා කියලා. ඉතින් මචං මට කියන්නත් අමතක වුණානේ. මේ මම දාගෙන කැරක්ටර් එක ඇවිල්ලා මචං ඕරියන්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනගන්න. මම පොඩ්ඩක් කැරක්ටර් කම්බිනේෂන් ගැන හොයලා එහෙම එකක් කරලා තියෙන්නේ. අයාට ඔගේ ඇබිලිටිස් එහෙමත් මෙයාට තියෙනවා. ඕවරු මේ පැත්තට ආවනේ. ඌ නැති වුණාට කමන්නේ. ඔන්න මචං පෙට්ටගමක් හම්බුණා. පෙට්ටගමත් මචං හෙනම ටෙක්නොලොජියා වගේ. මේ හරිය පේන්න මොකෙක්වත් නැහැ. පහළට ගිහිල්ලා බලමු. මෙඩියක් ගහමු ඔය ඔක්කොටම ඉස්සෙල්ලා. ඒ පැත්තේ මොකෙක්වත් නැහැ. පිටිපස්සේ ඉන්නවලු. ගිහිල්ලා බලමු කවුද ඉන්නේ කියලා. ඔන්න ඉන්නවා මචං මොකෙක් හරි. ඌත් පයින්න වගේ යන්නේ. කොහොම හරි අල්ල ගන්න මචං ඔකව. ඔය ඉන්නේ පොර. ඌ මට වෙඩි තියනවා කියනකො. හරි වැඩේනේ. ඌ දන්නේ ඌ මුට මාව මරන්න බෑ කියලා. හරිම පව්. පුළුවන් නම් මේ ඇලිගේටර් සෙල්ල මරලා වෙන්නපන්. අර මේකෙන් හම්බෙන ඉවරයක් නැහැ. වාසනාව බං. හැමෝටම ඒ වාසනාව නැහෙනේ. ඕගොල්ලොත් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ channel එක subscribe කරොත් ඔයාලටත් වාසනාව හම්බෙයි. මට වගේම මේ පැත්තට ගිහිල්ලා පළක් තියේද?
ගිහිල්ලම් බලමු. හරිම පාළු පළාතක්නේ බං මේ. කමන්නේ සේෆ් සෝන් එක අඩු වෙනකොට ඔය හැමෝටම එන්න වෙන ඇතුළට. එතකොට උන්ගේ චකවුම් කරන්න පුළුවන්. අර පට්ටවල් පචේ කියපු එක චකවුම් කරන්න පුළුවන්. ඉතින් මචං CS රෑන්ක් එක අප් කරගන්න හෙනම අමාරුයි මචං. මං හෙන ගේමක් ගහලා ඉන්නේ මේ දවස්වල. VR මෙච්චර එක දිගට යනවා මචං. ලෙවල් එක වැඩි වෙන්නේ ඒක හින්දාම ගොඩක් වෙලාවට. අද මොකෙක්වත් නැද්ද මම මේ පැත්තේ? තියලා ඉවරයම කරලා දාන්න. ඔඩ පුදුම වැඩන්නේ බං මේ. අන්න එනවා මචං. දෙන්නෙක්ම ඉන්නවා. කොහෙද දුවන්නේ? ඔඩ තව එකෙක් ඉන්නවා කියහන්කෝ. ඌවත් චකබොම් කරමු. චකබොම් සාලා බලාස්ට්. කොහෙද දුවන්නේ? ඔහම ඉන්නවා. චකබොම් වෙනවද? ඌ හිතන් ඉන්න මචං පැනලා ගියම් බේරෙන්න පුළුවන් කියලා. ඒ කිව්වට කලිමුත් එක පැනලා ගිහලා බේරුණා. ඌ මායා වුණාද දන්නේ නැහැ නේ මචං. ඌ ඈත ඈත දුවනවා. එනකොට උට දුවලා නම් බේරෙන්න හම්බෙන්නේ. ඩබල් කිල් එකක් හම්බුණා. ඉතින් ගායිස් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? ඇයි එහෙම කරන්නේ? මේ වීඩියෝ බලනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කලෝ. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ගැන ඕගොල්ලෝ හොඳ අදහස් හරි නරක අදහස් හරි කමක් නැහැ පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ පාර තව මොකද දෙඩි තියෙනවා. උටත් කෑම ඕනි වෙලා. මොකෙද්ද බං ඔබ? මැරෙන්න ආසද ඔච්චර? ඔච්චර මැරෙන්න ආස? ජීවිතේ එපා වෙලාද? ශාබුම් මේ මොකද්ද කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මටත් මේක මොකක්ද කියලා දැනගන්න බැරුව තමයි ඉන්නේ. ඒකෙන් වැඩක් නැහැ. අර එහෙම කෙද්ද වෙඩි තියෙනවා. ඌවත් ශාබුම් කරමු. ඌ ගලට මුවා වෙන පෙනී ගියා. අන දුවනවා ඈත. කොහෙද යා කොදුවන්නේ? කොහොම දුවලා බේරෙන්න බෑ. මාත් වෙනවා ඒකේ. ඌ මොකෙද්ද? උඩ දුවලා බේරෙන්න පුළුවන්ද? බෑනේ යකෝ. ඌ අමු ගවෙන්නේ බං. අන්න ඉන්න පේන මචං මට ඔතෝ. ඌ දිගා වුණාද කොහෙද බං? ඌ මචං අතන ඉන්නවා ඌ. ඌවත් චකමුන් සාලා බලාස කරලා දාමු. කොහෙන්ද වෙඩි තියන එහෙම දැන. අපි ඉන්නේ. ඔය ඉන්නේ මචං වෙඩි තියන එක. ඈත ඉඳන් පිටිපස්සෙන් වෙඩි තියන්න බෑ. බය ගුල්ලා. ඌ ඉස්සෙල්ලම චකබුම් කරන්න ඕනේ. මේ ඉන්නේ අර ඉස්සෙල්ලා වෙඩි තිබ්බේ කාද කොහෙද? ඌත් ඉවරයි. අන්න හරියට තව එකෙක් බැස්සා. අපිට ඌව දාලම නැහැ. ඌ මෙහෙට ආවත් ඌවත් මරා දානවා. දැන් මචං ෆුල් මෙඩිය ගහගමු. දැන් HP එක ෆුල් මචං. ප්‍රශ්නයක් නැහැ ඒකේ. මේක නෙවෙයි අර පලා ගිය තැනත්ත කොහෙද දන්නේ. ඌව හොයාගෙන ඌ ඉවරයක් කරන්න. වැඩේ කියන්නේ අර පචේ කියපු එකව හම්බුනේත් නැහනේ. කියන්න බෑ ඌ මගේ ඉතින් මැරුම් කෑවත් දන්නේ නැහනේ. තව කවුරු හරි වෙඩි තියනවා. තව කාට හරි ඕන වෙලා වගේ මරණේ. ටිකයිද වේවි ශකබුම්. මොකද්ද මේ මෙඩියක් ගහති මල්ලක් කොල්ලනවා වගේ සරසර ගාලා සද්දයක් ඇහින්නේ. මේක මෙඩියම සද්දෙද කොයිද? මොන තව එකේ. ඌවත් ශකබුම්. දැන් මං මචං කොච්චර පව් සිද්ධ කරගත්තද? කොච්චර කට්ටිය පරලෝ ගත කරාද? තවමත් මම ඉන්නවා. හෙලෝ කවුරුත් ඉන්නවද? පේන්නේ නැහැ වගේ. ආවොත් නෙලමු ඉතින්. මං හිතන්නේ මචං මැච් එකේ අවසානයේ ළඟා වෙලා තියෙන්නේ. අවසානයේට ඉතාම ආසන්නයි මචං මං හිතන විදිහට.
තව එක කිල්ලයක් හරි ගන්න තිබ්බනම් හරි. තැන් වල මොනවද තියෙනවා? ඌව ගන්න නම් ඕනේ. අඩෝ කිසිම එකෙක් පේන්නේ නැහැ නේ. අපි තීන් සැරේ අර පැත්තට පැනගමු. කවුරු හරි ආවට නෙලන්න කලින්. CS එකේදී මචං මම ඔරියන්ව නෙවෙයි පාවිච්චි කරන්න යන්නේ වෙන කැරක්ටර් එකක්. හැබැයි ඔරියන්ගේ ඇපියරන්ස් එක අරන් තමයි ඉන්නේ. උඩ වෙලාවකින් මොකෙක්වත් දැක්කේ නැහැ නේ. ඔය සිරාටම මොකෙක් හරි ඉන්න ඕනේ. නෑ කියහන්කෝ. ඔය සිරාටම මැච් එක අවසානයේට ඇවිල්ලා ඉන්නේ. නව දිනවල ජීවතුන් අතර සිටින්නේ. හරි වැඩේනේ. අන්න අර උඩ මොකක් දෙකක් තියෙනවා. ඒකෙන් මචං අපට කෑෂ් හම්බ වෙනවා. ඕවෙන් අපට වැඩන්නේ. ඉතින් මේ අපි යන් තව කීල් ටිකක් ගන්න. ඔන්න අර මොකද්ද සයිරන් එක යනවා. ඒ පාර මොකෙක් හරි බාගොල්ලෙක් පිටිපස්සේ වෙඩි තියනවා. හිරාටම ඌ ඩෙඩ්. බලහම්බා. බ්ලූ මේක එකත් මචං ලෙවල් 5ට අප්ග්‍රේඩ් වුණාලු. මම ඒ බ්ලූ ඔය පාවිච්චි කරන්නේ. හරි වැඩේ. ලෝන් වුල්ස් එකේදී නම් මචං බ්ලූ වෝල් ටිකක් යූස් වෙනවා. නැතිව බැටල් රොයල් වල නම් මචං යූස් කරන්නේම නැහැ. ඕගොල්ලන්ට ඔරියන් වෙන්නේ නිකන් කව්බෝයි කෙනෙක් වගේද? එහෙමනම් ඉතින් ගණන් ගන්නවා මම කව්බෝයි හැට් එකක් ඔරියන්ට දාලා තියෙන්නේ. පිටිපස්සේ එළෙන බෑග් එක ගණන් ගන්නත් එපා. කමන්නේ දැන් නම් දිනන්න ඕන්න මෙන්න ඉන්නේ. ඔය සිරාටම එකපාරටම බූයා වුණා කියහන්කෝ. ශාකබුන් තමයි ඉතින්. දන්නවනේ ආයම කීම කියලා. ඕකේ මචං. ඊළඟට මචං ඇවිල්ලා කෑෂ් ස්පීඩ්. ඒ කියන්නේ මචං ඇවිල්ලා CS එක. කියවනේ අර දෙක පටලව ගන්න එපා කියලා. මේ මචං මට පොඩි ප්‍රශ්නයක් වෙලා ටික දවසක් ගහන්න බැරි වුණා. ඊට පස්සේ මේ අලුත් අප්ඩේට් එක තමයි CS එකේ ගහන්නේ මම. කොහොම හරි මචං මම දැන් මේ ඔරියන්ගේ ස්පෙෂල් පවර්ස් නෙමෙයි දාන් ඉන්නේ. ඔරියන්ගේ අපියරන්ස් එක විතරයි දාන් ඉන්නේ. මම ඔයාලට ඒ කැරක්ටර් එක මොකක්ද කියලා පස්සේ කියන්නම්. මොකද මචං මේ කැරක්ටර් එක ඇවිල්ලා CS එකට නම් සුපිරිම කැරක්ටර් එකක්. හරිද? බලන්න ඔයාගේ පවර් එක දැක්කද යාළුවෝ? එයාගේ ඩැමේජ් එකත් ගොඩක් වැඩි. HP වැඩි බහින්නෙත් නෑ. ඔය බලන්න සුපිරි කැරක්ටර් එකක්. කැමති අය දාගන්න. මම මේ වීඩියෝ එක අවසානයේ ඒ කැරක්ටර් එකේ නමත් එක්ක දාන්නම්. ඔය දැන් මේ ගේම් එක ඔය ගේම් එක චාරුම් කරනවා. චාරුම් කරනවාම තමයි. ඔඩේ සිරාවට අපරාධවන් හෙඩට අල්ලන්න තිබ්බේ. එකපාරින් මැරෙනානේ බං. කොහොමද ඒක? මම මචං ඇවිල්ලා කීල් දෙකක් විතර ගත්තේ දැන්ට. බලමු තව කීල් කීයක් ගන්න පුළුවන් වේද කියලා. ඔකේ මචං දැන් මේකේ අපි වෙනස් විදිහ ගන්න එකක් ගමු. ස්ටර්ලින් වෙඩි තියලා හරියන්නේ ඩැමේජ් වලදී. ඊට අමතරව හෙල්මට් එකයි වෙස්ට් එකයි ගන්නත් ඕන. මස්රූම් ටිකත් ගමු. මේ මස්රූම් වලින් මචං ඇවිල්ලා EP එක වැඩි වෙනවා මචං. EP තියනවා කියන්නේ මම දැන් මේ දාලා තියෙන කැරක්ටර් කම්බිනේෂන් එක මචං මේ මෙයාගේ හෙල්ත් එක වැඩි වෙනවා EP එකෙත් එක්ක. බලමු ඉතින් මේක දෙන්න පුළුවන් වේද කියලා. පොඩි ලැග් එකක් යනවා යාළුවනේ මෙතන පොඩක් සිග්නල් මොදි ගණන් ගන්න එපා. ඊළඟට මම වෙඩි කියන්නේ පිටාට දැන් මාත් පළියට බහින. ඔයාලා විතර වෙඩි තියලා තියෙනවා කියන්නේ. මම මගේ ස්පෙෂල් පවර් එක පාවිච්චි කරනවා. ආතල්නේ. ඔය පිටාට මේක දිනනවා හරි. ඌත් මලා. ආහමු. ඌත් මලා මාත් මලා කියන්නේ මැරෙට තු ඉස්සර කරමු. මැරුණොත් ඉතින් වීඩියෝ එකත් වැඩක් නැහැ. අනිත් තුන්ව තමයි මචං පාර්ලෝසකත් කරන්න. ඒකයි. කොහොම හරි මචං අපිට මේ කොයින්ස් රුපියල් 2200ක් හම්බෙලා තියෙනවා. එයා යූස් කරමු. අලුත් ගන්න එකක් ගන්න. අහහ
මේ මෙතැන් තියෙනවා ඔයගොල්ලන්ට කැමති නම් ඩැමේජ් එක එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීඩ් එක එහෙම. ඒකෙන් ඔයාලා කැමති හොඳ ගන් එකක් තෝරලා ගන්න. අර සිරාටම එහා ටීම් එකට බොට්ටු වගේ අද්දුවද වැටලා තියෙන්නේ. කණ එකේ සීමාවක් නැහැ. හරිම පව් වැඩි. මොකද්ද මං වරෙල්ලකෝ. ඒ අස්සේ මුන් මාව දාලා යනවා. මුන් මාව පාස් කරලා ගියාට වැඩක් නැහැ මචං. මම තමයි පෙරමුණ ගන්න. හරි වැඩි. ගායිස් ඔයාලටත් මේ වගේ කිල් ගන්න ඕන නම් කරන්න තියෙන පොඩි දෙයක්. මං වගේ හොඳ කැරක්ටර් කම්පිටිෂන් එකක් දාගන්න ඕන. ඒකට මචං ආවිලා කිල් වැඩි වань. නිකන් නෙන්නේ. ට්‍රිපල් කිල් ඩබල් කිල්. හෙඩ් ෂොට්. ශාවුම් දැන් 2900. මේක ඇවිල්ලා මචං මැච් පොයින්ට්. ඒ කියන්නේ මචං අවසානයේ. අවසානයේ කියන්නේ මචං අවුන් ලෙෆ්ට් වෙන්නේ මේකෙදි තමයි. අපි මෙන්න මේ ගන්න එක ගමු. කලින් ගත්තෙම ස්පෙෂල් ගන්න නෙවෙයිනේ. ඒකයි මේක ගත්තනේ. මේ ගන්න එක නම් එලම් වගේ බලමු මොකද වෙන්නේ කියලා. ඔබ මේ තැන් නම් මොනවා නැතත් පට්ට සුපිරියම් ප්ලේස් එකක් ඈ. මම තව දැන් ඇවිල්ලා මචං මේකේ මාස්ටර්. අනිත් අයට බෑ මාව අල්ලන්න. ඔයාලට අලුත් අප්ඩේට් එක ගැන මොනවාම හරි දෙයක් කියන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔර සිරාටම ඊපතේ බලු බල්ලේ ඉන්නේ නේද? ඔර සිරාටම මේක නම් ඇවිල්ලා මචං වංකගිරියම්ම තමයි. බලහන් මං අතරමං වුණා. අර පැත්තේ ඉන්නවා මචං පැනලවත් යන්න බෑ. ඕකේ මචං මේ පැත්තෙන් ගිහිල්ලා බලමු. එහෙන් යන්න බැයි නේද? එහෙන් යන්න බැයි නම් මොකද අපි මෙතන බිත්ති වල හැපි ඉන්නේ. නගින්නත් පුළුවන් නම් ඒත් එක. ඔඩ සිරාටම අර ඇසින් ක්‍රීඩ් ඒ වගේ නගින්න පුළුවන් වුණා මොකද වෙන්නේ? එහෙම වුණා කියලා මොකක් හරි පාඩුවක් වෙනවද? නෑනේ. පාඩුවක් වෙන්නේ මම මෙතන වට ගහලා ඉන්න අතරේ අපේ ටීම් එක ගිහිල්ලා කිල් ගන්නවද කොහෙද? මොකද්ද බං ඉතින් මටත් කිල් ටිකක් ඉදිරි කරවල්. මගේ ටීම් එක මචං ෆේස් ටු ෆේස් ගහද්දි මම මෙහි ඉඳලා හැංගිලා පාර දෙනවා. මම බයගුල්ලෙක්ද? මම බයගුල්ලෙක් කියලා හිතන අය වහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නෑ මචං. මාත් දැන් ෆේස් ටු ෆේස් යනවා. එහෙනම් ඉඳපන්කෝ. අන්නේ නම මචං පොරා. යකමු. දැන් නම් මචං මං හිතන්නේ මචං දැන් අවසානයේ වෙන්න ඕන. අමින්න තව එකකින් හරියන්නේ. මොකක්ද බං ඉතින්? ඔයාලගේ ඉවරයක් නෑ නේ බං. චාකබුම්. I'm a big head brother. දැන් මචං මම තමයි ඇවිල්ලා ගේම් එකේ හීරෝ. තරගේ වීරය ඇවිල්ලා මමයි මචං. මැච් එකේ හීරෝ ඉන්නේ. එයා. මචං තවත් ගේම් ප්ලේ එකකින් හමු වෙනතුරු අදට මං ගියා.